Hi guys, සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. මම අද මේ වීඩියෝ එක කරන්නේ අලුත් දෙයක් ගැන ඔයගොල්ලන්ට කියන්න. ඒ තමයි සාමාන්‍යයෙන් ෆ්ලවර් බකට්ස් ගත්තාම ගොඩක්ම තියෙන්නේ රෝස මල් වලිනේ. ඉතින් මං හිතුවා රෝස මල් වගේම තව ලස්සන මල් වර්ග ගොඩාරියක් තියෙනවානේ. ඒ මල් වර්ග වලිනුත් ලස්සන ෆ්ලවර් බකට්ස් හදන්න. ඔයගොල්ලන් වීඩියෝ එක දකිද්දි පේනවා ඇති ඔය මන් දාලා තියෙන්නේ වෙනස් විදිහේ රිබන් වලින් කරපු මල් වල සාම්පල්ස් කීපයක්. ඕවනම් මං ගත්තේ වෙබ් එකකින්. මම මේ මල් හදන විදිහ කොහොමද කියලා ඉස්සරහට වීඩියෝ එකකින් ගේන්නම්. මේ මල් මම දැන් මේ ඔයගලන්ට මේ ෆ්ලවර් ඩිසයින් එක ගැන අයිඩියා එකක් ගන්න ඕනේ නිසා මොකද මම නිකම්ම මෙහෙම මේ රෝස් මල් වලට වෙන මල් වලින් ෆ්ලවර් බකට්ස් හදන්න පුළුවන් කිව්වට ඔයගලන්ට ඒ ගැන අයිඩියා එකක් නැහැනේ. ඒ නිසා තමයි ඔය වගේ ෆොටෝස් දැම්මේ. ඉතින් මේ අලුත් වැඩේදී ඔයගලන්ගේ සපෝට් එක මට මාරම වටිනවා. මේ ගැන ඔයගලන්ගේ අදහස් මොනවද කියලා අනිවාර්යයෙන්ම අමතක නොකර පහලින් දාන්න යන්න. ඉතින් මාව විශ්වාස කරලා ඕඩර්ස් දෙන හැමෝටම thank you so much. මම හිතනවා කලින් වගේම මේ වැඩේදීත් ඔයගොල්ලෝ මට සපෝට් කරයි කියලා. 26 අලුත් අවුරුද්දේ අලුත් විදිහේ දේවල් කරන්න ආසා මං වගේ අය ඉන්නවනම් ඔන්න ඉතින් ඕගොල්ලන්ට ඔයාලගේ ආදරණීය ආසම් මල් වර්ගයෙන් ලස්සන ෆ්ලවර් බොකේ එකක් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදිහට ඕඩර් එක කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ ලස්සන ඕඩර්ස් ඉක්මනටම අපිට බාර දෙන්න මගේ නම්බර් එක ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. ඉතින් ස්තුතියි හැමෝටම වීඩියෝ එක බලුවට. හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.